අභිමාන් කපල කොටලා හදපු මිනිස්සයවත් උඹලගේ අම්මා තරම් අභිමාන් බලන්න නැතුව ඇති. ටීවී එක පොඩ්ඩක් දාන්නකෝ අනේ. කම්මැලි කම යන්නත් එක බලන්න. ගෙදරටම ටීවී එකකට තියෙන මෙච්චරද කියලා උඩින් බලා ගන්නකෝ. මිනිස්ට්‍රි එකෙන් මේ මාර ෂුවරකට මුරකාරයා වෙන්නේ. බම්බුව සෙක්‍රටරි. හෙලෝ ලේකම්තුමා. ඩ්‍රින්ක් එකක් ගන්න. රෑ වැඩි නැද්ද? අයියෝ 7-8වත් කිව්වනම් මං එන්නේ නැතුව ඉන්නේ නෑනේ. මිනිත්තුවක් ඉන්න ලේකම්තුමා. එමෙතිතුමා. කාටද මං කතා කරන්නේ? ලේකම්තුමා. ලේකම්තුමා. මේ එමෙතිතුමා ඊළඟ ලයින් එකේ එනවා. මං ආපහු ඔයාට ගන්නම්. හිත තුටින් බර වෙන පැතු මිටුමන ඉසුරු බර දවසක් වේවා. හලෝ එමෙතිතුමා. මියා. ඔන්න ඔය ටීවී එක දාපන් බං. එයාට අභිමාන. ඔන්න ඒක නම් මං මට ගහගත්ත කෝල් එකක් නෙවෙයි. ඔරිජිනල් කෝල් එක. පිටරට එකක්. ෂුවර් එකට උඹලගේ තාත්තා වෙන්නේ. හලෝ. කොහොමද ඉතින්? මං හිතුවා. ලංකාවට එනවා. very nice අනේ. තනියම දෙන්නේ. රන්දිලත් එනවද? very good. හරි. ගියක් හොයලා දෙන්නම්. ගෙවල් හොයන එක මට මහා කඩියක් දානේ. ගියක් නැත්තම් මම බින්දියක් හරි හොයලා දෙන්නම්කෝ. එතදා good. වැඩි ගැන බඹර තුඩක සැකියක් ඇති කරගන්න එපා. ඔයගොල්ලෝ අද ලංකාවට ආවොත් හෙට ඉඳන් ළමයින්ට ඉස්කෝලේ යන්න පුළුවන් විදිහට මම වැඩේ සෙට් කරන්න. හැබැයි ඉතින් සල්ලි කැටේ පොඩ්ඩක් හොල්ලන්න වෙයි සුදේශව ලබන මාසෙ ලංකාවට එනවලු. රන්දිලත් එනවද? මේ ලයින් එකේ ඉන්නේ. හෙල සුදේශ්. රන්දිලත් එනවද?